සුබ උදෑසනක් වෙනකල් ප්‍රාර්ථනා කරනවා විදේශ හඬ නරඹන මගේ ආදරණීය යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් ඇත්තටම ලංකාවේ පොලිසියට මේ ට්‍රීවිල් දුන්න උන් ඉන්නවනම් උන්ට ගහන්න ඕන. එතන මම එහෙම කියන්නේ. බලන්නකො මේ ට්‍රීවිල් එකක් දීලා කරගන්න හරියක්. බලන්නකො වීඩියෝ එක දැක්කහම තේරෙයි අනේ මොකද්ද මේ ලංකාවේ පොලිසිය කොහොමද කුඩෙක්වත් අල්ලගන්නේ කියලා. Nada, mahal kan ya anak itu. Ke sate lagi gidang. Kacang itu ya. Pagi dia. Ini yang hilang, itu dia lah. Malam-malam mari orang dia na inna sih ni jangan melinya mana, hola, iya ulun tu peran tu ulun tu. Jadi dia orang dah, nawan orang tu dia lah. Lu fuga தான் பாக்குறாங்க. நல்ல மாடு மாதிரி இருக்கிறாங்க. என்ன புண்ணு போயிடுறாங்க.
Tadi. Ayo. വേലില്ലേ ഒന്നാ ഒന്നും വേലില്ലേ Video tu. Galgama polisi ya. ගල්ගම පොලිස් Dinat. ඇත්තටම මේ දුක හිතෙනවා හොඳ දුක හිතෙනවා පොලිසියට වෙන දේ දැක්කම දුක හිතෙනවා. ඒ කියන්නේ වරදකාරයෙක්ව අත්අඩංගුවට යන්න නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ මිනිස්සු සමහරවිට මේ පොලිසිය මහතුරු මොකක් හරි මහන්සි වෙලා අල්ලගත්ත එකක් වෙන්න ඇති. ඔය ඔතනෙත් පේන හෙන්න ගේමක් දීලා තමයි ඔය දාගන්නේ. හරිද? අනිත් පැත්තෙන් බලලා නම් මොකද වීල් එක කියලා කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති වාහනයක්. දැන් ඕකේ ඔය චූදිතේ කරා යන ගමන් අර ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්යාගේ බෙල්ල පැනලා ගත්තා නම් යන වාහනේ කොහෙයිද දන්නේ අවසානට සමහරවිට ත්‍රියදුරාගේ බෙල්ල මිකලා මරලා දාන්න පුළුවන්. මොකද ඉස්සරහින් කිසිම ගාඩ් එකක් නැහැ. දෙපැත්තේ නැහැ. එතකොට මම දෙන්නෙක් ඇවිල්ලා කොහොමත්ම ගන්න බෑ. මොකද මැදින් තියාගන්න බෑනේ. දෙපැත්තකට තියන්න මෙපැයි ඌ. එතකොට මේ නිලධාරී ගාව හෑන්ඩ් කප් එකක්වත් නැහැ. ඉතින් දැන් ඔය සාමාන්‍ය මොකක් හරි කියලා ගිමුකෝ. අපි ගිමු මීටරේ බරපතල ගණේ අපරාධකාරයෙක් හදිස්සියකදී වැටලීමකදී කොහොමද ගෙනියන්නේ මේ වීල් කට්ටක් කරන් ඇවිල්ලා. හදිස්සියේ වාහනය වෙනසියා CT 100ට පස්සේ යන්න පුළුවන්ද වීල් එකකට? ෆලෝ කරන්න පුළුවන්ද? මොනවද හදිස්සියකට? ඒක කවුද මේ වීල් දුන්නේ මේ පොලිසියට? මුර සංචාරය සඳහා. හදිස්සි මොන හරි දැන් මෙතනදී පේනවලට නේද? මෙතනදී පැහැදිලි මේ වාහනේ ගැලපෙන්නේ නැහැ පොලිසියට කියන කාරණාව. මොකද මේ හයර් දුවන්න නෙමෙයි නේද? පොලිසියෙන් වෙන්න රාජකාරියට මේක වැඩක්ද? කවුද මේක දුන්නේ? ඒක රජය ඇයි මේ වගේ ගොන් දේවල් අනුමත කරන්නේ? ඔයගොල්ලෝ දන්නා දැන් පිටට මේ ඉන්න ඔබ දන්නවා මේ තියෙන පොලිසියේ වාහනයක ඇතුළට දැම්මට පස්සේ අය හෑන්ඩ් කප්නේ මොන මගුල තිබ්බ නොතිබ්බ ආයෙත් හෙල්ලෙන්න බෑ ඒක ඇතුලේ. හරිද? දාලා පයින් ගහලා ඇතුළට විසිකර පස්සේ ආයෙ ඌ නෙමෙයි ඉතින් ගෙදර ගන්න. තානේ කර කූඩුවක දැම්මා වගේ. ඒක පිටිපස්සේ ආසනේ සම්පූර්ණම මේ සීල් කරලා තියෙන්නේ. ඒ වගේ මොකුත් නැහැ සද්දබත් දාලා නටලා එළියට එන්න බෑ. සියලු ආරක්ෂා සහිතව ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒකට උන් අපේ වීල් අමාරුවෙන් අරුත් එක්ක පොර බදලා වීල් එකට දාගන්නවා. ඌ අර පැත්තේ පැනලා දුවන. වැටද්ද? අර පොලිස් කාරයාගේ ෆෝන් එකක් ගැහුවා. ඒකත් කුඩු. ඉතින් දෙයියෝ දාකේ අනුර කුමාර මෙන්න මේ පොලිසියට මේ හදාළ වාහන ටිකක් දෙන්න. හරිද? ලංකාවේ ඉන්න කුඩ්ඩන්ට සුපිරි ගානේ බයිසිකල් එහෙම අරන් දීලා හරිද? ඒවට අවසර දීලා උන් 60 යනකොට අනේ මුන්ට පාගලා අඩි 10ක් යන්න බෑ උන් එක්ක. ඉතින් ඒ හින්දා ලංකාවේ පොලිසිය ශක්තිමත් කරන්න මිට වැඩිය. ඒක වෙන්න ඕන කාරණාවක්. මොකද රටේ අපරාධකරුවන් වැඩි වීගෙන යනවා. අපරාධකරුවන් ලුහුබදින්න ක්‍රමවේදය බොහොම දුබලයි කියලා තමයි කියන්න වෙන්නේ. ඔබේ අදහස ඇති කියයි යන්නකෝ. උස්සන්න. පිට රටවල දුක් විඳින ඔබට මෙන්න කදිම අවස්ථාවක්. ඔබේම ආදරණීයන්ගේ විශේෂ අවස්ථාවන් වලට ටොපි චොකලට් ටිකක් විශ්වාසවන්තනීයව ඔබේ ගෙදරටම යවා ගන්න අදම කතා කරන්න. රටවිරු gift. ටෙලිෆෝන් නම්බර එක 077 13 58 90.